හෙලෝ ක්‍රියටර්ස් මම මනුෂ නිර්මාල් ෆොටෝෂොප් සීරියස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් එක්කයි මේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පළවෙනි ටූල් එක ෆොටෝෂොප් ගැන කතා කරද්දී ඒක තමයි මූ ටූල් එක. අපි බලමු මූ ටූල් එකෙන් මොනවද කරගන්නේ, මේක යූස් කරන්නේ කොහොමද කියලා. ඉතින් මම ඉමේජස් තුනක් මෙන්න මේ විදිහට දාගෙන තියෙන්නේ. ඔයාලට ඉමේජස් ඉම්පෝර්ට් කරගන්න විදිය දැනගන්න ඕන නම් ඊට කලින් එපිසෝඩ් එකේ මම කියලා තියෙනවා කොහොමද ඉමේජස් canvas එකක් ඇතුළට ඉම්පෝර්ට් කරගන්නේ කියලා. අපි බලමු අපේ පළවෙනි ටූල් එක. එහෙනම් පළවෙනි ටූල් එක මූ ටූල් එක. මූ ටූල් එකෙන් සරලවම වෙන්නේ අපිට මෙතන තියෙන ලේයර් එකක් මූව් කරගන්න පුළුවන්. ඒක තමයි සරලම දේ. අපිට මෙතන දැන් මම මෙතන ඉමේජස් තුනක් දාලා තියෙනවා. ලේයර්ස් තුනක් තියෙනවා. ලේයර්ස් හතරක් තියෙනවා අපේ canvas එකත් එක්ක. ඉතින් මෙතන තියෙනවා මූව් ටූල් එකට අදාළ ඔප්ෂන් බාර් එක. ඔප්ෂන් දෙකක් ගැන මම දැනට කියන්නම්. එකක් තමයි auto select, ඒ වගේම show transform controls. auto select එකෙන් සරලවම වෙන්නේ අපිට පුළුවන් මේ layer එකක් වෙනම select කරගන්න. ඉතින් එහෙම select කරගන්න නම් ඕගොල්ලෝ auto select කියන එකේ ටික එක දාලා තියෙන්න ඕනේ. ඒක off කරොත් එහෙම ඔයාට බෑ select කරගන්න. හරි. ඒ වගේම show transform controls මෙතනින් වෙන්නේ හරිම සරල දෙයක්. මෙතනදී මේ අපිට scale up down කරගන්න, rotate කරගන්න ඕනි මේ පොඩි බටන්ස් ටිකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක enable වෙන එක තමයි මෙතන මේ setting එකෙන් වෙන්නේ. ඊළඟට අපි බලමු layers කිහිපයක් කොහොමද එකපාරට select කරගන්නේ කියලා. හරිම සරලයි. ඔයගොල්ලන්ට තියෙන්නේ shift එකත් එක්ක click කරගෙන මෙන්න මේ වගේ තුනම මෙන්න මේ වගේ select කරගන්න. ඒ වගේම අපිට අවශ්‍ය නම් මේකේ scale up down කරගන්න, rotate කරගන්න මේ setting වලින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ අලුත් version එක ගන්න තියෙනවා නම් මෙතන වෙනම අපිට බලා ගන්න පුළුවන් option කිහිපයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාට මේ වගේ image එකක් select කරලා ඒක උඩ right click කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනම තව controls ටිකක් මෙතන ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ ඒවා try කරලා බලන්න. ඒ වගේම අපිට මේ move tool එක පාවිච්චි කරලා වැදගත් තව එක වැඩක් කරන්න පුළුවන්. ඒ තමයි අපි හිතමුකෝ මේ canvas එකේදී අපි හදන මොකක් හරි object එකක් හරි මොකක් හරි layer එකක් හරි text layer එකක් හරි මොකක් හරි align කරගන්න ඕනි අපිට මැදට වගේ. එහෙම කරගන්න නම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැනටවත් option bar එක උඩ මෙතන option කිහිපයක් තියෙනවා. ඉතින් මේක ටික enable වෙලා නැහැ. කොහොමද enable කරගන්නේ? හරිම සරලයි. ඔයගොල්ලෝගේ canvas එක තියෙන layer එක background කියලා මේ තියෙන layer එක select කරගන්න ඕනි. ඔයගොල්ලන්ට align කරගන්න ඕනි layer එක මෙන්න මේ වගේ select කරගන්න ඕනි. ඊට පස්සේ බලා ගන්න පුළුවන් enable වෙනවා මෙන්න මේ අර options ටික. අපිට ඒවා අදාළ විදිහට ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට මෙන්න මේ වගේ කරලා බලන්න. ඉතින් මේ සරල දේවල් ටික තමයි move tool එකෙන් කරගන්නේ. ඒ වගේම move tool එක තමයි සාමාන්‍ය default tool එක විදිහට අපි Photoshop පාවිච්චි කරද්දී ගොඩක් දුරට පාවිච්චි කරන්නේ move tool එකේ short key එක. move tool එකේ short key එක V. මොකද short key ඔයගොල්ලන්ට ඉස්සරහට යද්දි වැදගත් වෙනවා. ඒක මතක තියාගන්න. ඉතින් මේ එපිසෝඩ් එකෙන් මම කතා කරේ move tool එක ගැන. ඒ move tool එකේ තියෙන options කොහොමද පාවිච්චි කරන්නේ සහ ඉස්සරහට අපිට යද්දි මේ tool එකේ තියෙන වැදගත්කම. ඉතින් මේ series එක බලන ඔයගොල්ලෝ අනිවාර්යෙන් subscribe කරලා like කරලා කමෙන්ට් කරන්න මොනවද ඔයගොල්ලෝගේ මගේ අඩුපාඩු මොනවද තියෙන්නේ, මම මොනවද තව improve කරගන්න ඕනි. මේ වගේ දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. හරි. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු.